සුබ දවසක් වේවා හැමෝටම. ඇත්තටම කිව්වොත් බුරුල් වෙච්ච මල්ලණයක් ඇද කරගන්න නැත්නම් අලුත් රාග්ගේ බිත්ති එල්ල ගන්න වගේ පොඩි දේවල් වලට බාස් කෙනෙක්ට කතා කරන එක අපරාධයක්. ඒකට ලොකු වියදමක් යනවා. දවසේ පඩිය ගෙවන්නත් වෙනවා. අපේ ගෙදර දොරේ පොඩි වැඩ කරගන්න අපිට ලොකු මැෂින් ಜಾති ඕන වෙන්නේ නැහැ. පොඩි ආයුධ ටිකක් තිබ්බහම හොඳටම ඇති. ගැහණු පිරිමි ભેදයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් හැම ගෙදරකම අනිවාර්යෙන් තියෙන්න ඕන මෙවලම් පහ මොනවද කියලා අද අපි කතා කරන්න බලමු. පළමුවෙනි මෙවලම මල්ටි බීට් ස්ක්‍රූ ඩ්‍රයිවර් එක. මේ මෙවලම මිලදී ගැනීම ක්වොලිටියෙන් වැඩි හොඳම මල්ටි බීට් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් තෝරගන්න බලන්න. ඒක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. එන කෑලි 20ක් විතර වෙනම තියෙන ලාභ සෙට් ගන්න යන්න එපා. මොකද ඒවා ඉක්මනටම නැති වෙනවා. ඒ වගේම ඉක්මනින් සවුත්තු වෙනවා. හැඩල් එක ඇතුලේ ඔක්කොම කෑලි ටික තියාගන්න පුළුවන් එකක් මිලදී ගන්න අනිවාර්යෙන් මොක බලා ගන්න. මේකෙන් ගෘහ භාණ්ඩ හයි කරන තැන ඉඳන් සෙල්ලම් බඩු වල බැටරි මාරු කරන තැන වෙනකම් හැම වැඩකටම වගේ මේක ඕන වෙනවා. දෙවනි මෙවලම තමයි අඩු මිටිය. සාමාන්‍ය මිටියක් බිත්තියේ පින්තූරයක් එල්ල ගන්න, ඒ වගේම කැඩුණු දෙයකට ලී පටියක් ගහ ගන්න වගේම මේසයක් පුටුවක් කෑලි එකතු කරලා හදා ගන්න, ඒ වගේ පොඩි රිපෙයාර් වැඩ වලට මේක අනිවාර්යයි. මේ මිටියේ පිටිපස්සේ තියෙන ඇන ගලවන කොටස ගොඩක්ම වටිනවා. මොකද අපිට වැරදීමක් වෙලා ඇණයක් ඇද වුණොත් ඒක ලේසියෙන්ම ගලව ගන්න මේ පුළුවන් නිසා. මේ තෝරා ගැනීමේදී ශක්තිමත් මිටක් සමග තියෙන මිටියක් තෝරා ගැනීමට අනිවාර්යෙන් වග බලා ගන්න. තුන්වෙනි මෙවලම මෙෂර්මන්ට් ටේප් එක. ඔබ ටේප් එකක් මිලදී ගැනීමේදී අඩි 25කවත් දිග ටේප් එකක් මිලදී ගන්න. කවදාවත් ඇස් මට්ටමින් මැනලා ගෙදරට බඩු භාණ්ඩ ගන්න හිතන්නවත් එපා. අලුත් සෝෆා එකක්, එහෙම නැත්නම් ටීවී එකක්, නැත්නම් ජනේල් රෙදි මැන ගන්න කලින් මේ කාමරේ දිග පළල හරියට අපිට මැන ගන්න ඕන. ටේප් එකක් ගෙදර තියෙන එක අපට අනිවාර්යයි. එම නිසා මේ ටේප් එකක් මිලදී ගැනීමේදී හැමතිස්සෙම හොඳ ලොක් එකක් තියෙන ටේප් එකක් ගැනීමට මොක බලා ගන්න. එහෙම නැත්නම් එකපාරට මේ ටේප් එකේ ලොක් එක පැනලා ඇවිල්ලා ටේප් එක ආපහු ඇවිල්ලා අපේ ඇඟිලි උනා තුවාල වෙන්න පුළුවන්. අංක 4 තමයි මංකි අඬුව. එහෙම නැත්නම් ඇඩ්ජස්ටබල් රෙන්ච් එක. මේක වතුර බටවල වැඩවලටයි බුරුල් වෙච්ච බෝල්ට් යන නට් හද කරන්න නියම මෙවලම. එක සයිස් ගොඩක් තියෙන යතුරු ಜಾති වලට වඩා මේ එක අඬුවෙන් ගෙදර තියෙන ඕනම සයිස් නට් එකක් හදාගෙන වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්. පාවිච්චි කරන්නත් හරිම ලේසියි. අවසාන වශයෙන් අංක 5 පොඩි කෝඩ්ලස් ඩ්‍රිල් එකක්. මේක වැඩි කරන්න හරිම ලේසි සුපිරි මෙවලමක්. පැය 2ක් විතර යන ලොකු වැඩක් වුණත් විනාඩි 20කින් කරගන්න ඔයාට පුළුවන්. වයර් කෝට් අදින්න ඕනත් නැහැ. ඒ වගේම බිත්තිවල ඇන නොගහ වෝල් ප්ලග් දාලා ලස්සන රාක්කයක් වුණත් හයි කරගන්න මේ ආයුධය ඕනමයි. නැත්තම් ඇන ඇදිලා රහක්ක බිමට වැටෙන්න උනත් පුළුවන්. අවසාන වශයෙන් මේ මෙවලම් 5 පොඩි පෙට්ටියකට දාලා ගෙදර සිංක් එක යටින් තියාගන්න. එතකොට ගෙදර දොරේ එන 90ක් ප්‍රශ්න ඔයාට තනියම හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ කාලයත් සල්ලිත් ඉතුරු වෙයි. ඔයා මේවයින් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ මොන ආයුධයද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ලේසි පහසු වමනා වැදගත් ටිප්ස් දැනගන්න මගේ channel එක like කරලා subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.